ඊනගෙනෙන කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ජගත්ගෙන් අහනවා සත්සරණි ඔයා දැනන් හිටියද මේ ගැන කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක මුලින්ම subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් සත්සරණි බොහොම දුකින් තමයි කලින් දවසේ හිටියේ. මොකද එයා දන්නවා එයා ජගත්ට වගේම දරුවන්ටත් ගොඩක් ආදරේ කියලා. ඉතින් ඒ කොහොම වුණත් ජගත්ට තියෙන ආදරේ දැන් හොඳටම වැඩියෙන්ම දැනෙන්න ගත්තා. මොකද හෙට දිනේදී ඊට පස්සේ සත්සරණිට ජගත් ගැන හිතන්න අයිතියක් නැති වෙන හින්දා ඇත්තටම ජගත් ගැන හැම වෙලාවෙම වගේ හොයලා බලලා එයාට ගොඩක්ම ආදරය කරන නිසා තමයි ළඟින් හිටියේ. ඉතින් හිත හදාගන්න බැරි තැනක තමයි දැන් ඇත්තටම සත්සරණි ඉන්නේ. නමුත් දෛවයේ හැටියට කරන්න දෙයක් නැහැ කියලා හිත හදාගෙන ඉන්න සත්සරණි පුරුදු වෙලානේ ඉන්නේ. ඉතින් ඒ හින්දා සත්සරණි ඇත්තටම ඉවසීමෙන් වෙන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේම දරුවනුත් තාත්තා එක්ක කලින් කතා කරත් ඒකට විසඳුමක් ලැබුණෙත් නැහැ. ඇත්තටම දුකින්ම තමයි හිටියේ. හෙටින් පස්සේ එයාලගේ සතුටු කාලේ ඉවරයි කියලා එයාලා ඇත්තටම කතා කරා. ඒ කොහොම වුණත් තාත්තගේ වෙඩින් එක නිසා බොහොම උජාරුවට හැමෝම ලේස්ති වෙලා. ඉතින් අවසාන මොහොතේදී තමයි දැනගන්නේ ජගත් හාමු බඳින්නේ ඇත්තටම ටානියාව නෙවෙයි සත්සරණි කියලා. ඇත්තටම දරුවන්ට ඒක විශ්වාස කරන්න බැරි වෙනවා. මොකද ඒ තීරණේ තාත්තා ගත් එක ගොඩක්ම හොඳයි. දරුවෝ ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා. ඉතින් කොහොම වුණත් ජගත් ඒ තීරණේ ගත්තේ චාල්ස් හාමු හින්දා. චාල්ස් ඒක තේරුම් කරලා දෙනවා. ඉතින් සත්සරණිට ජගත් බඳිනවට චාල්ස් කැමතියි කියලා මේ අවසාන මොහොතේදී ඇත්තටම කියනවා. ඉතින් වෙඩින් එක අරගන්නේ සත්සරණිගේ ජගත්ගේ. ඉතින් ටානියාට කර කියාගන්න දෙයක් නැති වෙනවා. අනිවාර්යෙන්ම එයාට එයා කරපු දේවල් වලට පනිෂ්මන්ට් එකක් තමයි මෙතෙන්දී හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම හෙක්ටර්ටත් මේ දෙන්නත් එක්ක මේ බංගලාවට කරපු විනාශය මේ හැමෝම දැනගෙන හිටියා. ඉතින් මේ දේපල අරගන්න විතරක් මේ කරපු දේවල් හින්දා ඇත්තටම චාල්ස් කියනවා ටානියාට ටානියාගේ දේපල ලැබුණා. ඒ හින්දා ජගත්ගෙන් අයින් වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ දේපල නැති වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ දේපල අරගන්න. ඒ වගේම සත්සරණිටයි ටානියාටයි දරුව කියනවා සත්සරණිට දරුවන් බලාගෙන හොඳින් ජගත් එක්ක ඉන්න. ඒ වගේම ටානියාට කියනවා ඇත්තටම අයියත් එක්ක දැන් බංගලාවෙන් ගියා නම් හොඳයි නේද කියලා. ඉතින් මේ විදියට කතාව අවසන් වෙද්දී අපිට සත්සරණි ජගත් දරුවන් එක්ක සතුටින් ඉන්නවා බලන්න පුළුවන් වේවි. ඉතින් ඔයාලට සුබ දවසක්. මං ගිහින් එන්නම්. මෙතෙක් කල් රැඳිලා හිටපු ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි.